ඔයගොල්ලන්ට. ඉතින් ඔන්න මම අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඇවිත් ඉන්නේ මාර්ගම බාවුෂ් ෂොප් එකේ. මේ ෂොප් එක මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම මේ වෙනකොට දන්නව ඇති. මොකද මේක ගොඩාක් ප්‍රසිද්ධ වුණා, වෛරල් වුණා. මොකද මේකේ තියෙන හැම බඩුවක්ම රුපියල් 350යි. ඉතින් බලන්න මම පුළුවන් විදිහට මේකේ රිවිව් එකක් ඔයගොල්ලන්ට අරගෙන එනවා. ඉතින් මේ හැම බඩුවක්ම 350යි. අපි බලමු එකින් එකට මොනවද මේ ෂොප් එකේ තියෙන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ මම මේ පෙන්නන හැම අයිටම් එකක්ම රුපියල් 350යි. හැබැයි ඔයාලට වීඩියෝ එකෙන් පේන්නේ නැති මට තේරුණ විදිහට මේ ප්‍රොඩක්ට් වල ක්වොලිටි එක කොහොමද කියන එක සහ මේ ෂොප් එකේ රිවිව් එකක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. මේකේ මේ සෙරමික් අයිටම්ස් ගැන කතා කරන්න. ඉතින් ඇත්තටම මේ සෙරමික් අයිටම්ස් වලට නම් මට මාර විදියට ආස හිතුණා. මොකද මෙතන තිබුණ සෙරමික් අයිටම්ස් රුපියල් 350ට ඇත්තටම වටිනවා. ඒත් එක්කම ඒ වගේ තියෙන ඩිසයින් එක, ඒ යුනික් පෙනුම ඒක වෙන ෂොප් වලින් අපිට ගොඩක් වෙලාවට හොයාගන්නත් අපහසුයි. ඒ නිසා මේ ෂොප් එකේ තියෙන සෙරමික් අයිටම් 350ට ඇත්තටම වටිනවා. එතකොට මෙතන තියෙන ග්ලාස් කලෙක්ෂන් එක, ග්ලාසස්, මග් මේ ඔක්කොමත් හරිම යුනික්, හොඳ ක්වොලිටි එකට තිබුණා. හැබැයි ඒ අතර ඔයගොල්ලන්ට හොයලා හොඳට බලලා ගන්න වෙයි. මොකද ටිකක් ඩැමේජ් වෙන තැන්, කලර් ෆේඩ් වෙලා තියෙන මග්ස්, ග්ලාසස් එහෙමත් තියෙනවා. හැබැයි ඉතින් මම කිව්වා වගේ හොඳට හොයලා බලලා ගත්තොත් එහෙම ග්ලාසස් ඇන්ඩ් මග්ස් ඔයගොල්ලන්ට ඇත්තටම රුපියල් 350ට මේ ෂොප් එකෙන් වටිනවා. එහෙමනම් අපි දැන් ෆැන්සි අයිටම්ස් ටිකක් බලමු. ඉතින් කියන්න ඕනේ මේ ෂොප් එකේ ගොඩාක් ලස්සන ෆැන්සි අයිටම්ස් තිබුණා. ඉතින් ඒවට ආස කෙනෙක් නම් මේක නම් යන්න ඕනේ ෂොප් එකක්. මොකද මේ ඔක්කොම රුපියල් 350ක් නිසා මට හිතෙනවා ඔයගොල්ලෝ හරියට තෝරලා බැලුවොත් එහෙම ෆැන්සි අයිටම්ස් වලට මේ ෂොප් එක හරිම ලාභයි කියලා. ඉතින් මේ බලන්න ලස්සන කියුට් එක එක දේවල් තියෙනවා මෙතන. ගොඩාක්ම මට ආස හිතෙන දෙයක් තමයි මේගොල්ලන්ගේ මේ ෆැන්සි අයිටම්ස් වල තියෙන කලර් කලෙක්ෂන් එක. හරිම යුනික් පැස්ටල් කලර් කලෙක්ෂන් එකක් තිබ්බේ. දැන් ගොඩක්ම පැස්ටල් කලර් තමයි ට්‍රෙන්ඩින් යන්නේ. ඉතින් ඒ නිසා හරිම ලස්සනයි. ඇහැට හරිම ප්‍රියමනාපයි. ඔයගොල්ලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන් පැස්ටල්ස් කලර්ස් වලින් ලස්සන ෆැන්සි අයිටම්ස් තියෙනවා. ඉතින් මේ වගේ නීල්ස් ලස්සනයි ගොඩාක් තිබුණා. ඉතින් මට කොටම වඩා ආස හිතුනේ මේ දාලා තියෙන චූටි බොක්සස්. ඉතින් මේවා අපිට පස්සේ කාලෙකෙත් පාවිච්චි කරන්න පුළුවන්. නේල්ස් අයින් කරත් අපිට මොන හරි දෙයක් සිකියුර් කරලා දාගන්න පුළුවන් විදිහට ඒගොල්ලෝගේ මේ පැකේජින් තියෙනවා. ඉතින් 350ට ඉතින් ලාභයි. බලන්න ලස්සන ඩිසයින්ස් තියෙනවා. ඕනම වයසක කෙනෙක්ට ගැලපෙන විදිහේ ලස්සන නේල් කලෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් අනිත් එක රිවිව් එකක් දෙන්න නිසා මම කියන්නම ඕනි මේගොල්ලොන්ගේ මේ නේල් තිබුණාට නේල්ස් පේස් කරගන්න ග්ලූ එකක් තිබුණේ නැහැ, ගම් එකක් තිබුණේ නැහැ. ජස්ට් නේල්ස් ටික විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. එහෙම වුණොත් ඔයගොල්ලෝ මේ නේල්ස් ටික අතට ෆිට කරගන්නේ කොහොමද කියන එක ඔයගොල්ලෝ කල්පනා කරලා බලලා ඔයගොල්ලන්ට ඒකට ඔප්ෂන් එකක් තියෙනවා නම් මම හිතනවා වර්ත් කියලා. එහෙම නැත්නම් මම හිතනවා ඔයගොල්ලන්ට ග්ලූ එකක් ගන්න වෙයි කියලා. ඉතින් ඔයගොල්ලෝ බඩුවක් ගන්නකොට ඒ වගේ දේවල් හොඳට බලලා
මිලදී ගන්න. මොකද මෙතන රුපියල් 350යි මේ හැමදේම. ඉතින් ඒක අපිට ඇත්තටම හරිම ඇට්‍රැක්ටිව් එහෙම කියද්දී. ඒත් අපි හොඳට හොයලා බලලා ගන්න ඕනේ. අපි ගන්න භාණ්ඩයට අපි වටින ඒකට සරිලන මුදලක් ගෙවනවද කියන එක හොයලා බලලා. ඉතින් ඇත්තටම මෙතන ගොඩාක් බඩු තිබ්බ ෆැන්සි අයිටම්. සමහර දේවල් ඇත්තටම මම දන්නෙත් නැහැ මොනවද කියලා ඔයගොල්ලන්ට කියන්න. හැබැයි ඔයගොල්ලෝ දන්න අය ඉන්න පුළුවන්. ඉතින් ඒවා මොනවද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් වලින් මෙන්ෂන් කරගෙනත් යන්න. මේ බලන්න මේවත් හරිම ලස්සන පැස්ටල් කලර්ස් වලින් තමයි තියෙන්නේ. ස්පූන්ස් කලෙක්ෂන් එකක් තියෙනවා ලස්සන පාට වලින්. ඉතින් මේක මෙතන ස්පූන්ස් 4ක් තියෙනවා. ඒකත් වෙන්නේ රුපියල් 350යි. ඉතින් ඒක දාලා තියෙන බොක්ස් එකම බලන්න හරිම වටිනවා. මොකද අපිට ස්පූන් එක විස බීජයන් නැති විදිහට ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් ඒකත් ඇත්තටම රුපියල් 350ට නම් වටිනවා. ඉතින් බලන්න මේකේ තව ඒ විදිහට ගොඩාක් ලස්සන අයිටම්ස් තියෙනවා. සහ ඔයගොල්ලෝගේ අදහසුත් මේ අයිටම්ස් ගැන පහලින් ලියලා යන්න අමතක කරන්නත් එපා. ඉතින් මෙතන නම් තියෙන්නේ මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ මට කියන්න තේරෙන්නේ නැති මොනවාද පොඩි ගැජට් වගේක්. ඉතින් මං හිතනවා මේවා සාමාන්‍යයෙන් අර බාත්රූම්ස් වල එක එක දේවල් හැං කරන්න වගේ තියෙන දේවල්ද කියලාත්. ඉතින් ඔයගොල්ලෝ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ ලස්සන අයිස් මෝල්ඩ් වගේකුත් හම්බුණා. ඉතින් ඔයගොල්ලන්ට ගෙදරදීම අයිස් හදා ගන්න චූටි බබාලට ෆුඩ්ස් වලින් අයිස්ක්‍රීම් හදලා දෙන්න වගේ මෙතනින් මේවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් ඔන්ලයින් තමයි ඕඩර් කරන්න වෙන්නේ. ඉතින් එහෙමනම් දැන් අපි බලමු කිචන් එකට මොනවද මෙතනින් ගන්න පුළුවන් කියලා. ඉතින් මේ තියෙන්නේ මාචා මික්සර් එකක්. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ මාචා මික්සර්ස් භාවිතා කරන්නේ කොරියාව, චීනය, ජපානය වගේ රටවල් වල. ඉතින් ඒ පෙනුමට කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් මෙතනින් මාචා මික්සර් එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඕවරෝල් ඔයගොල්ලෝ බලන්න මෙතන ගොඩාක් කිචන් අයිටම්ස් තියෙනවා. එක කැටගරි එකක කියන්න අමාරුයි. ලී වලින් හදලා තියෙන ඒවා තියෙනවා, ඇලුමිනියම් තියෙනවා, ප්ලාස්ටික් තියෙනවා. ඒ හැම එකක්ම මෙතන තියෙනවා. ඉතින් හැබැයි මට හිතුන විදිහට කිචන් එකට තියෙන අයිටම්ස් උත් රුපියල් 350ට නම් ඇත්තටම වටිනවා. මේ බලන්න මේ වගේ ලොකු ස්පූන්ස් තියෙනවා රුපියල් 350යි. ඉතින් ඇත්තටම වටිනවා. ඔයගොල්ලෝ හොඳට තෝරලා බලලා ඔයගොල්ලන්ට ඕන කරන දේවල් ගන්න. මේ තියෙන ඒප්‍රන් එකක්. හැබැයි මේක නම් ලෙදර් ඒප්‍රන් එකක්. සලූන් එකකට වගේ මං හිතනවා ඒක හොඳයි කියලා. ඒ වගේම කියුට් සෝප් බොක්සස් උත් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ ටිකත් බලන්න. ඊට අමතරව මෙතන චූටි බබාලට ඉස්කෝලේ යන ළමයිට හරියන විදිහට පොඩි ඒගොල්ලෝගේ කලෙක්ෂන් එකකුත් තිබ්බා. මම ඒ ටිකේත් වීඩියෝස් ටිකක් අරගෙන තියෙනවා. ඒ ටිකත් බලන්න. ඊට අමතරව ඒගොල්ලොන්ගේ ගොඩාක් තිබුණේ එක එක ප්ලාස්ටික් අයිටම්ස්. මේ වගේ කියුට් එක එක ඩිසයින් වලින් ප්ලේට්ස් වර්ග ගොඩාක් තිබුණා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ දේවල් එක එක ප්‍රයෝජන වලට ගන්න පුළුවන්. මේ වගේ බෝඩ් වර්ග හරිම ලස්සන එක එක ඩිසයින් වලින් තිබුණා. ඉතින් මේ ෂොප් එක මහරගම කිරුළපන වගේම ගාලු පාරෙත් තියෙනවා. ඉතින් අපි ඔයගොල්ලන්ට Google Map එක description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ යන්න බලනවා නම් Google Map එකේ බලන්න location කොහොමද තියෙන්නේ කියලා. ඒ වගේම contact details උත් අපි description එකේ දාලා තියන්නම්.
බලන්න මේක බර්න් ෆිෂ් එකක් හදාගන්න යුනික් අයිටම් එක. ඉතින් එක එක දේවල් තියෙනවා අර මං කිව්වා වගේ. මෙන්න මේ මම පෙන්නන ප්ලාස්ටික් අයිටම් ටික නම් ගොඩක් හොඳ හයියට තිබුණා. ඒ කියන්නේ බාස්කට්ස් වගේ දේවල්. ඒවා ගොඩක් හොඳ සාමාන්‍ය කියන්නේ රුපියල් 350ක් දීලා ගන්නවා නම් වටින විදිහට ප්ලාස්ටික්ස් ටික හයියට තිබුණා. ඉතින් මේ තියෙන්නේ ක්ලෝත්ස් හැන්ග් කරන්න පුළුවන් කියුට් අයිටම් එකක්. ඉතින් මෙතන මේ වගේ ප්ලාස්ටික් චෙයර්ස් තිබුණා. මෙන්න මේක එහෙම මේ ප්ලාස්ටික් එකේ ගොඩාක් හයියට තිබුණා. රුපියල් 350ට ඇත්තටම වටිනවා. ඉතින් ඕගොල්ලොත් යන්න ගිහින් බලන්න. ඒ වගේම ඕගොල්ලෝ මොනවද අත්දැකීම් ඕගොල්ලෝගේ මේ ෂොප් එකේ කියලාත් ඇඩ් කරන්න අමතක කරන්න එපා. මොකද ගොඩාක් වෙලාවට තව කෙනෙක්ට ඒක වටිනා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ගොඩාක් දේවල් තිබුණා. මම පුළුවන් විදිහට තමයි මේ වීඩියෝස් එකතු කරන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලොන්ගේ අත්දැකීම් අදහස් එකතු කරගන්න එක වටිනවා තවත් කෙනෙක්ට යන්න කලින් පොඩි අදහසක් ගන්න. ඉතින් මෙතන තියෙනවා රැපින් පේපර්ස්. ඒවත් හරිම ලස්සන කියුට් විදිහට තමයි තියෙන්නේ. මොකද මං කිව්වා වගේ ගොඩක්ම අර කොරියාව වගේ රටවල කියුට් දේවල් ගොඩාක් භාවිතා වෙනවනේ. ඉතින් ඒ වගේ රටකින් තමයි මේගොල්ලොත් මේ දේවල් ගෙන්නන්නේ. ඉතින් හරිම ලස්සනයි. මෙතන තියෙනවා හැංගර්ස්. ඉතින් ඒවත් අර ලස්සන පාටවල් වලින් තියෙනවා යුනික් විදිහට. ගොඩක් මේ හැංගර්ස් බන්ඩල් එක 3ක් වගේ තමයි එකට තියෙන්නේ 350කට. ඒ වගේම මෙතන තියෙනවා ක්ලිප්ස් තියෙනවා. ඊට පස්සේ මෙතන ෂවර් කැප්ස් තියෙනවා. ඉතින් මේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ එකම කැටගරි එකට කියලා කියන්නත් අමාරුයි. ඒගොල්ලෝ හැමදේම මික්ස් වෙන්න වගේ සාමාන්‍යයෙන් මේ අයිටම්ස් එකතු කරලා තියෙනවා. ඉතින් මෙතන මේ තියෙන්නේ බ්‍රෂ් එහෙම දාලා තියන්න පුළුවන් පොඩි බොටල් බොක්ස් එකක්, ඩෙන්ටල් කිට් එකක්. ඉතින් අර ස්ටෝරේජ් බොක්සස් මේ වගේ තියෙනවා. එන්න දැන් අපි ටිකක් ලේඩීස් ඇක්සසරිස් බලමු. ඉතින් මේ තියෙන ලෑෂස් හරිම යුනික්. මේක මොකද අර වෙන වෙනම තියෙන ලෑෂස් තියෙන්නේ. ඒක ඇහැට දැම්මහමත් හරිම ලස්සනයි. ඉතින් ඒ වගේ දේවල් තිබුණා. එතකොට මේ තියෙනවා හෙයා ක්ලිප්ස්. එතකොට මේ තියෙන අර චයිනීස් කට්ටිය දාන හෙයා ක්ලිප් එක මම හරියටම නම දන්නේ නැහැ. ඒවා තියෙනවා ඒ දෙකම 350ක් වෙන්නේ. එතකොට මේ වගේ ලස්සනට හෙයා ක්ලිප්ස් වෙනම ඩිසයින් හදාගන්නත් පුළුවන් විදිහට තියෙනවා. ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ගොඩාක් කියුට් ලස්සන විදිහට මෙතන මේ ලේඩීස් ඇක්සසරිස් තියෙනවා. බලන්න මේ හෙයා ක්ලිප් එක. මේක ඔන්ලයින් සාමාන්‍යයෙන් රුපියල් 600ක් වගේ වෙනවා. අපි ටෙමු වගේ ඇප් එකකින් හරි AliExpress වගේ ගෙන්නනවා නම්. ඉතින් මෙතන වෙන්නේ රුපියල් 350යි. බලන්න මේ හෙයා ක්ලිප්ස් වල තියෙන ලස්සන. මේක මාර ලස්සනයි. කොච්චර බලාගෙන හිටියත් ඇති වෙන්නේ වගේ. ඒ තරම් ලස්සනයි මේ හෙයා ක්ලිප්ස්. ඉතින් ඒ වගේ හරි ලස්සන දේවල් තියෙන. ඒ වගේම මෙන්න මේ වගේ යුනික් ඩිසයින් වල හෙයා ක්ලිප්ස් උත් තියෙනවා. ඉතින් මේ පෙන්නන එකක් තමයි රුපියල් 350ක් වෙන්නේ. ඉතින් පාටි වලට යන්න ඕන නම්, වෙඩින් වලට යන්න ඕන නම් ඒවට ගැලපෙන විදිහට ලේඩීස් ඇක්සසරිස් උත් මෙතනින් ඕගලන්ට හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් රුපියල් 350ට වටින්නේ නැහැ කියලා හිතුන බඩුත් තිබුණේ නැතුවම නෙමෙයි. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ හොඳට හොයලා බලලා ඔයගොල්ලෝගේ ගෙවන ගානට වටිනා දෙයක් අරගෙන එන්න අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන්නේ waterproof case එකක්. ෆෝන් එක වතුරට අරන් යන්න භාවිතා කරන්න පුළුවන්. ඒකත් රුපියල් 350යි. ඉතින් ඔය වගේ චූටි අයිටම්ස් ගොඩාක් තිබුණා. ඉතින් ගිහින් බලන්න ගොඩාක් තියෙනවා ඒගොල්ලෝගේ කලෙක්ෂන් එකේ. මෙන්න මේ ටිකත් හරි වටිනවා. හොඳ හයියට තිබුණා. මේ කිචන් එකට ඕන කරන අයිටම්ස් කීපයක්.
මේ ෂොප් එකේ මම ඩිසපොයින්ට් උනේ මෙන්න මෙතනින්. මෙන්න මේ සෙල්ලම් බඩු එකක් අපි ගත්තා. හැබැයි ගත්ත ගමන් ඒකේ ඇතුළෙත් සීල් එක ඇරියාමත් ගොඩාක් ඩස්ට් තිබුණා සහ ඉක්මනට කැඩිලා ගියා. අපි අරගෙන එළියට ගත්ත ගමන්. ඉතින් ඒක ගොඩාක් ක්වොලිටි එකක් නැතිම තරම් තමයි මගේ අත්දැකීම වුණේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ හොඳට බලලා මේ ෂොප් එකේ කියන්නේ මගේ අත්දැකීමත් එක්ක කියන නිසා බලලා හොඳට තෝරලා ඔයගොල්ලෝගේ බඩු ගන්න. ඉතින් ඒක විතරයි මගේ ඇත්තටම බෑඩ් එක්ස්පීරියන්ස් එකක් මේ ෂොප් එකෙන් තිබුණේ. ඊතුරු ප්‍රොඩක්ට්ස් ඔක්කොම සාමාන්‍යයෙන් රුපියල් 350ට වර්ත් වෙන විදිහට තමයි තිබුණේ. ගොඩක් ඒවා. හැබැයි එහෙම නොවන විදිහට තියෙන අයිටම්සුත් තිබුණා. ඉතින් මේ වගේ ටේබල් මැට් එහෙමත් එක වෙනස් ඩිසයින් වලින් අලුත් විදිහට තිබුණා. ඉතින් ඊට පස්සේ මම ආසම හිතුණ තව කලෙක්ෂන් එකක් තමයි මෙන්න මේ වගේ ප්ලාස්ටික් බෝල් ප්ලේට්ස් කලෙක්ෂන් එක. මේ ප්ලාස්ටික් එක ඇත්තටම ගොඩක් හයිය ප්ලාස්ටික් එකක්. හොඳ හයියට තිබුණා. සහ රුපියල් 350යි. ඉතින් සාමාන්‍යයෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. සහ යුනික් ඩිසයින් සහ කලර්ස් තිබුණා. ඉතින් ඒ නිසා මේ බලන්න මේවා අර ග්ලාස් වගේ තමා පේන්නේ. හැබැයි මේවා ප්ලාස්ටික්. ඉතින් ඔයගොල්ලෝගේ ගෙදරට අලුත් පෙනුමක් ගන්න ඕනි නම් මං හිතනවා මෙන්න මේ වගේ කලෙක්ෂන් එකක් ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ සුප් බෝල්ස් ගොඩක් තිබුණා. මං ඇත්තටම ගොඩක් ආස හිතුණා. ඒ වගේම මම ගත්තා මේ සුප් බෝල්ස්. ඒ වගේම ඒවට ගැලපෙන විදිහට ස්පූන්ස් යුනික් ඩිසයින් වලින් තිබුණා. මේ ඔයගොල්ලන්ට පේනම ඇති. ඉතින් ඔයගොල්ලොත් ගිහින් බලලා තෝරලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් සීසනින් බොටල්ස් වර්ග එතකොට ඒවට එක ඩිසයින් වලින් තිබුණා. මේක නම් ග්ලාස් එකක්. ඒකත් හරිම ක්වොලිටි එකට තිබුණා. මෙතන තියෙන්නේ දැන් මේ මග්ස් කොෆි මග්ස් වගේ. හැබැයි මෙතන මෙන්න මේක ෆිට උනේ නැහැ මේ උඩ තියෙන සීල් එක. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ තෝරන ගන්නකොට හොඳ සීල් වෙන එකක් බලලා ගන්න. ඉතින් ටිෂු පේපර්ස් තිබුණා, වෙට් ටිෂුස් තිබුණා. ඒවත් හැම එකක්ම රුපියල් 350යි. ගොඩක් මේ බබාලට පාවිච්චි කරන ඒවා රුපියල් 350කට වගේ හොයාගන්න අමාරුයි. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට රුපියල් 350කට ඒ වගේ දෙයක් පර්චේස් කරන්න පුළුවන්. ඊට පස්සේ කිචන් ටවල්ස් ගොඩක් තිබුණා. ඒවත් ඇත්තටම වටිනවා. හොඳ සොෆ්ට් විදිහට තිබුණා. ඉතින් බලන්න මේ වගේ ඩිසයින්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ ෂොප් වල මං කිව්වා වගේ ෂොප්ස් කීපයක් තියෙනවා. ඒ හැම එකටම ඔයගොල්ලන්ට ළඟ එකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ගොඩක් ෆැන්සි අයිටම්ස් තමයි මේ ෂොප් එකේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මං හිතන්නේ මේකත් වතුර වගේ බොන්න පුළුවන් පොඩි බබෙක්ට වගේ. ඉතින් අර කියුට් විදියට ෆැන්සි දේවල් තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් 350ට හැබැයි මේක වර්ත් කියලා මට හිතෙනවා. ඉතින් මම දැන් මේ පෙන්නන මග් නම් ප්ලාස්ටික් මග්ස්. හැබැයි මේවා ඇත්තටම වීඩියෝ එකට ඔයගොල්ලන්ට පේනවා ඇත්තේ මේවා සෙරමික් මග් විදිහට. හැබැයි මෙතන මේ හදලා තියෙන මග්ස් මේ දැන් මම පෙන්නන ඒවා ප්ලාස්ටික් වලින් තියෙන. හැබැයි ඒක හොඳ හයිය ප්ලාස්ටික් එකක්. අනිත් එක බැලුව බැලමට පේන්නේ නැහැ. ඒවා සෙරමික්ද ප්ලාස්ටික්ද කියලා. ඉතින් ඒ වගේ දේවල් කැමති නම් ඔයගොල්ලන්ට එහෙමත් ගන්න පුළුවන්. දැන් මම මේ පෙන්නන්නේ වෝටර් බොටල්ස් කීපයක්. ඒවත් හරි ලස්සන කියුට් ඩිසයින් වලින් තිබුණා. ඉතින් මම ඒ වගේත් වීඩියෝ ටිකක් ඔයගොල්ලන්ට එකතු කරලා තියෙනවා. ඉතින් බලන්න දිගටම ඔයගොල්ලන්ට මේ 350 ෂොප් එකේ මොනවද ඇත්තටම රුපියල් 350කට ගන්න පුළුවන් කියලා. ඒ වගේ මේවා වටිනවද? ඔයගොල්ලෝ මොකද හිතන්නේ කියන එකත්
ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි මගේ වීඩියෝස් බලන ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයගොල්ලෝ එවන කමෙන්ට්ස්, ඔයගොල්ලෝගේ අදහස් හැම එකක්ම මම බලනවා, කියවනවා. ඉතින් ඔයගොල්ලෝගේ කමෙන්ට්ස්, ඔයගොල්ලෝගේ views මාව මොටිවේට් කරා තවත් මේ වීඩියෝස් ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් thank you මේ වීඩියෝ එක බැලුවට සහ දිගටම මගේ වීඩියෝස් බලනවට. ඉතින් පුළුවන් උපරිමයට ඔයගොල්ලන්ට ලස්සන shopping reviews වීඩියෝස් මම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත්. ඒ වගේම ඔයගොල්ලොත් මගේ channel එක like කරලා subscribe කරලා තියාගන්න කියලා ඉල්ලනවා. මොකද ඉදිරියට ලස්සන වීඩියෝස්, shopping ideas, shopping markets, wholesale market, ඒ වගේම business ideas කියන මේ හැම එකක්ම ඉස්සරහට මම ලස්සන වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකක් ඉක්මනට අරගෙන එනකම් මම ගිහින් එන්න. bye.